ලෝක දේශපාලනයේ කොයිතරම් උණුසුම් වුණත් පෘථිවියෙන් කිලෝමීටර් 400ක් ඉහළ අභ්‍යවකාශයේදී මිනිස් සන්නතියේ අනාගතය වෙනුවෙන් සුපිරි බලවතුන් අත්වැල් බදගන්නා අපූර්ව අවස්ථා තියෙනවා. 2026 ජූලි 14 වෙනිදා කසකස්ථානයේ බයිකනෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් තවත් එවැනිම සුවිශේෂී මෙහෙයුමක් ආරම්භ කිරීම සිද්ධ වුණා. ඒ තමයි සෝයුස් MS-29 මෙහෙයුම. මේ මෙහෙයුම ලෝකයේම අවධානය දිනාගත්ත ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි SpaceX සමාගමේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරලා පසුව NASA ආයතනයට එකතු වුණු ඉන්දීය සහ යුක්‍රේන සම්භවයක් තියෙන සුපිරි වෛද්‍යවරයෙක් සහ ඇමරිකානු අභ්‍යවකාශ බලකායේ කර්නල්වරයෙකු වන අනිල් මෙනන්ගේ පළමු අභ්‍යවකාශ ගමන මේක වීම. අනෙක් විශේෂම දේ තමයි ඇමරිකාව සහ රුසියාව අතර තියෙන දේශපාලන අර්බුද මැද NASA ප්‍රධානී ජෙරඩ් අයිසැක්මන් වසර 8කට පසු රුසියානු පාලනයේ තියෙන බයිකනෝර් වෙත පැමිණි පළමු අවස්ථාව මේක වීමයි. අද අපි අසිරිමත් විශ්ය තුලින් කතා කරන්නේ මාස 8ක් පුරා ISS එකේ රැඳී සිටමින් මිනිස් ඉතිහාසය වෙනස් කරන්න යන මේ ඓතිහාසික සෝයුස් MS-29 මෙහෙයුමේ සම්පූර්ණ විස්තරය ගැන. එනම් මේ වීඩියෝවේ අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න මේ මෙහෙයුම ගැන සම්පූර්ණ විස්තරයක් ඔබට දැනගන්නට අවස්ථාව ලැබේවි. මේ සුවිශේෂී මෙහෙයුම සඳහා යොදාගත්තේ ලෝකයේ මෙතෙක් බිහි වුණු විශ්වාසවන්තම සහ සාර්ථකම රොකට් පද්ධතියක් වන රුසියාවේ සෝයුස් 2.1A රොකට්ටුවයි. රොස්කොස්මොස් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ මෙම රොකට්ටුව සතුව මීටර 51.38ක දැවැන්ත උසක් තියෙනවා. පහළ පෘථිවි කක්ෂයට කිලෝග්‍රෑම් 7500ක බරක් රැගෙන යාමේ හැකියාව මේ රොකට් පද්ධතිය සතුයි. රොකට්ටුව මුදුනේ සවිකර තිබුණේ සෝයුස් MS-29 ලෙසට නම් කරන ලද අභ්‍යවකාශ යානය. මේ නිපදවා තිබෙන්නේ රුසියාවේ සුප්‍රසිද්ධ එනර්ගියා නම් සමාගම විසින්. NASA ආයතනය විසින් මෙය හඳුන්වන්නේ සෝයුස් 75S කියන කේතනාමයෙන්. මේ යානයේ තියෙන සුවිශේෂීත්වය තමයි මේට ඉතාමත් කෙටි කාලයකින්, ඒ කියන්නේ පෘථිවිය වටා කක්ෂ දෙකක් පමණක් ගමන් කරමින් පැය 3ක් වැනි කෙටි කාලයකින් කෙලින්ම ISS එක වෙත ළඟා වීමේ සුපිරි තාක්ෂණයක් තිබීම. දැන් අපි බලමු මේ ඓතිහාසික ගමනට එකතු වුණු මේ මිනිස්සු 3 දෙනා කවුද කියලා. පළමු වෙන්නා තමයි ඩොක්ටර් අනිල් මෙනන්. වයස අවුරුදු 49ක් වන ඔහු උපන්නේ ඇමරිකාවේ මිනියාපොලිස් නුවරයි. ඔහුගේ පියා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වන අතර මව යුක්‍රේන ජාතිකයෙක්. අනිල් මෙනන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු හදිසි අනතුරු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම ඇමරිකානු අභ්‍යවකාශ බලකායේ කර්නල්වරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. මීට පෙර ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කරමින් ඇෆ්ගනිස්තාන යුද පෙරමුණේ පවා සේවය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඊටත් අමතරව එවරස්ට් කන්ද තරණය කරන අයට වෛද්‍ය ප්‍රතිකාර කරන හිමාලයානු මුදවා ගැනීමේ කණ්ඩායමෙත් ඔහු වැඩ කළා. විශේෂම දේ තමයි අනිල් මෙනන් 2018 වර්ෂයේදී SpaceX සමාගමේ පළමු පියාසර වෛද්‍යවරයා ලෙස එකතු වෙලා ඔවුන්ගේ ප්‍රථම මිනිස් අභ්‍යවකාශ ගමන් සහ ස්ටාර්ෂිප් රොකට්ටුවේ වෛද්‍ය වැඩසටහන් නිර්මාණය කිරීම. පසුව 2021දී ඔහු NASA ආයතනයට ගගනගාමියෙක් ලෙස තේරීපත් වුණා. තවත් රසවත් කරුණක් තියෙනවා. ඔහුගේ බිරිඳ වන ඇනා මෙනන් ඇයත් ගගනගාමියෙක්. ඇය 2024 වර්ෂයේදී ඓතිහාසික පෝලාරිස් ඩෝන් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම හරහා අභ්‍යවකාශයට ගියා. දැන් ඇනාට පස්සේ අනිල් මෙනනුත් මේ සෝයුස් MS-29 යානයෙන් තමන්ගේ පළමු අභ්‍යවකාශ ගමන සාර්ථකව සනටුහන් කරලා තියෙනවා. මේ යානයේ අනදින නිලධාරිය ලෙස කටයුතු කරන්නේ රුසියාවේ ප්‍රවීණ ගගනගාමියෙකු වන පියටෝර් ඩබ්රිව්. මේ ඔහුගේ දෙවෙනි අභ්‍යවකාශ ගමනයි. ඔහු මීට පෙර ISS එකේ දින 355කට වඩා අඛණ්ඩව රැඳී සිටමින් වාර්තා තැබූ දක්ෂයෙක්. අනිල් මෙනන් කියන විදියට පියටෝර් කියන්නේ ඉතාමත් බුද්ධිමත්, ඉංග්‍රීසි භාෂාව චතුර විදියට හැසිරවිය හැකි, රූබික් කැට විසඳීමට සහ සලකුණු නොකළ විද්‍යා ප්‍රබන්ධ පොත් කියවීමට ප්‍රිය කරන නිහඬ චරිතයක්. යානේ 3 වෙනි සමාජිකයා තමයි රුසියාවේ එකම ක්‍රියාකාරී කාන්තා ගගනගාමිනිය වන ඇනා කිකිනා. මෙය ඇගේ දෙවෙනි අභ්‍යවකාශ ගමන වන අතර ඇය මීට පෙර SpaceX Crew 5 මෙහෙයුම හරහාද අභ්‍යවකාශයට ගොස් තියෙනවා. මේ අත්දැකීම් බහුල රුසියානු ගගනගාමීන් දෙදෙනා සමග ගමන් කිරීමට ලැබීම තමන් ලැබූ භාග්‍යයක් බවයි අනිල් මෙනන් ප්‍රකාශ කළේ. කසකස්ථාන වේලාවෙන් 2026 ජූලි 14 වෙනිදා මුළු පරිසරයම ඒකාලෝක කරමින් සෝයුස් 2.1A රොකට්ටුව ගුවන්ගත වුණා. Booster ignition now at full throttle and liftoff. Menin, Dubrov, and Kikina now on their way to the International Space Station as part of a 2-orbit journey. All the system
We have a good roll, pitch, and yaw as we head downrange. පෘථිවි කක්ෂයට ඇතුළු වීමට ගත වුණේ විනාඩි 8ක් වැනි කෙටි කාලයක් පමණයි. ඉන්පසු ලෝකයේම පුදුම කරමින් පෘථිවි වටා කක්ෂ දෙකක් පමණක් සම්පූර්ණ කළ සෝයුස් MS-29 යානය පැය 3යි විනාඩි 35ක් වැනි වාර්තාගත කෙටි කාලයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසට අයත් ප්‍රිචාල් මොඩියුලයට සාර්ථකව ස්වයංක්‍රීයව සම්බන්ධ වුණා. යානය සම්බන්ධ වී පැය 2කට පමණ පසු එනම් පසුදා අලුයම 2ට පමණ යානයේ දොරටු විවෘත වුණා. එහිදී දැනටමත් ISS එකේ රැඳී සිටින NASA සහ රොස්කොස්මෝස් ගගනගාමින් 7 දෙනා විසින් අලුතෙන් පැමිණි අනිල් මෙනන් ඇතුළු පිරිස ඉතාමත් උණුසුම් ලෙස පිළිගත්තේ මෙන්න මේ ආකාරයට. දැන් ISS එක තුල සිටින මුළු ගගනගාමින් සංඛ්‍යාව 10 දිනක් දක්වා වර්ධනය වී තියෙනවා. මේ කණ්ඩායම ISS එකේ එක්ස්පෙඩිෂන් 74 සහ 75 මෙහෙයුම් වල කොටස්කරුවන් ලෙස ඉදිරි මාස 8ක කාලය එහි රැඳී සිටීමට නියමිතයි. දැන් අපි බලමු මාස 8ක් පුරා මොවුන් සිදු කිරීමට නියමිත මිනිස් සංහතියේ අනාගතයේ තීරණය කරන සුවිශේෂී පරීක්ෂණ මොනවද කියලා. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකු වන අනිල් මෙනන්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ රැසක් සිද්ධ වෙනවා. පළමු පරීක්ෂණය තමයි කෘත්‍රිම බුද්ධිය සහ ඔග්මන්ටඩ් රියැලිටි වෛද්‍ය පද්ධති පරීක්ෂාව. අනාගතයේ මිනිසුන් සඳට සහ අඟහරු වෙත යන දිගු ගමන්වලදී පෘථිවියේ සිටින ඩොක්ටර්ස්ලත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා පෘථිවියේ සහාය නැතිව ගගනගාමීන්ට තනියම සංකීර්ණ වෛද්‍ය පරීක්ෂණ සිදු කරගත හැකි AI සහ AR තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ මෙහිදී අත්හදා බලනවා. දෙවෙනි පරීක්ෂණය තමයි ස්පේස් එකේදී සේලයින් නිෂ්පාදනය කිරීම. අභ්‍යවකාශයේදී සේලයින් වැනි වෛද්‍ය දියර වර්ග කල්ලිකුත් වන නිසා ISS එකේ තියෙන පානීය ජලයම යොදාගෙන ක්ෂණිකව සේලයින් නිපදවිය හැකි නව තාක්ෂණික පද්ධතියක් මොවුන් පරීක්ෂා කිරීමට නියමිතයි. ඊළඟ එක තමයි ලේ ගමනාගමනය සහ ශරීරයේ වෙනස් වීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කිරීම. දිගු කාලිනව ගුරුත්වාකර්ෂණය නොමැතිව සිටීමේදී මිනිස් සිරුරේ ලේ නහර හෘද ස්පන්දනය සහ රුධිරයේ සංයුතිය වෙනස් වන ආකාරය පිළිබඳ අනිල් මෙනන් විසින් විශේෂ වෛද්‍ය දත්ත රැස් කරනවා. එමගින් අනාගතයේදී ගගනගාමීන්ට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කිරීම තමයි මෙහි අරමුණ වන්නේ. ශුද්ධ ගුරුත්වාකර්ෂණය තුළ පෘථිවියේදී සෑදිය නොහැකි කෘත්‍රිම බුද්ධිය සහ සුපිරි පරිගණක සඳහා යොදාගන්නා අතිශය උසස් තත්ත්වයේ සෙමිකන්ඩක්ටර් ක්‍රිස්ටල්ස් අභ්‍යවකාශයේදී නිෂ්පාදනය කිරීමේ අත්හදා බැලීම්ද මේ පරීක්ෂණවලට අයත් වෙනවා. ඉතින් අනිල් මෙනෝන් අභ්‍යවකාශයට ගමන් කරන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා අනිල් මෙනෝන් ගමන් කරන රොකට්ටුව දිහා බලාගෙන සිටින අපූරු ඡායාරූපයක් NASA ආයතනය මගින් නිකුත් කොට තිබුණා. දේශපාලනික වශයෙන් පෘථිවිය මත මෙතරම් බෙදීම් තිබුණත් විද්‍යාව සහ මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් ඇමරිකාව සහ රුසියාව එකතු වෙලා කරන මේ සෝයුස් MS-29 මෙහෙයුම ඇත්තටම සුවිශේෂී එකක්. ඉදිරි මාස 8 පුරා මේ මිනිසුන් තිදෙනා කරන පරීක්ෂණ අනාගතයේ මිනිසා අඟහරු ලෝකයට යන ගමන සැබෑවක් කරන්න ලොකු දායකත්වයක් සපයාවි. ඉතින් මේ ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? අභ්‍යවකාශයේදී මේ විදිහට රටවල් එකතු වී වැඩ කිරීම ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.